කොහොමද අපි කියන්නේ මෙන්න මෙහෙම. කතාව නවත්තන්න. අඬන එක නවත්තන්න. hina වෙන එක නවත්තන්න. සෙල්ලම් කරන එක නවත්තන්න. දුවන එක නවත්තන්න. අන්නේ අදහස කොහොමද ඉංග්‍රීසියෙන් දෙන්නේ? ලස්සන ක්‍රමයක් තියෙනවා. මේකෙත් සම්බන්ධ කරගන්නේ ක්‍රියාපද දෙකක්. verbs දෙකක්. ඔන්න බලන්න. right. let's see. කතාව නවත්තන්න. මෙතන තියෙනවා ක්‍රියාපද දෙකක්. කතා කිරීම. කතා කරන එක. මෙතන දෙනවා නවත්තන්න. right. මේකේ දෙන්නේ අර අන කිරීමක් දෙන්නේ. කියන්නේ අපි කියන ඕඩර් එකක් අන කිරීමක් කරන්න කතාව නවත්තන්න කියලා. right. එතන තියෙන්නේ ඕඩර් එකක් අන කිරීමක්. අන්න ඒ කොටස ගන්නවා. හරි. නවත්තන්න කියද්දි stop. කතාව කියද්දි කතා කරන එක. දැන් පේනවා ඇක්ෂන් එකේ වෙවි තියෙනවා. කතාව කතා කරන එක කතා කිරීම නවත්තන්න කියලා කියන්නේ. ඒ කියන්නේ කතා කරනවට කියන ටෝක්. එතකොට ටෝකින්. ටෝකින්. ඔන්න ක්‍රියාපද දෙක. දැන් අපි මේක කොහොමද හදාගන්නේ? දැන් ඕඩර් එකක් දෙද්දි අන කිරීමක් දෙද්දි මූලික ක්‍රියාපදයේ තමයි භාවිතා කරන්නේ මුලට. එතකොට මෙන්න මේක එකට භාවිතා කරනවා මේක දෙකට භාවිතා කරනවා. එතකොට කතාව නවත්තන්න right. කරන්නේ මෙන්න මෙහෙම. stop talking. stop talking. කතාව නවත්තන්න. මෙතන තියෙන ලස්සන නීතිය තමයි මෙන්න මේක. ඒක තමයි මතක තියාගන්න ඕන කාරණාව. මෙතන මේ verb එකක් තියෙනවා. verb එකකට පස්සේ එනවා නම් තවත් verb එකක්. ඒක තියන්න ඕනේ ing කියලා තියෙනවා. present participle. මේක තමයි ලස්සනම නීතිය. මේ කතාව නවත්තන්න කියන එකේ හදාගන්න පුළුවන් pattern එක. right. example ටිකක් බලමු. කතාව නවත්තන්න stop talking. හරි. stop එක මම දිගටම ගන්නවා මෙතෙන්ද. stop playing. stop playing. ing verb එක තමයි මෙතෙන්ද ගන්න. සෙල්ලම් කිරීම නවත්තන්න. සෙල්ලම් කරන එක නවත්තන්න කියලා කියනවා. සෙල්ලම් කරන එක. stop crying. නවත්තන්න crying වෙනවා. අඬන එක. stop crying. අඬන එක නවත්තන්න. ඇඬීම නවත්තන්න කියලා කියනවා. stop running. running. දුවන එක නවත්තන්න. දිවීම නවත්තන්න. පොඩි ළමයින්ට එහෙම භාවිතා කරන්න පුළුවන් ගෙදර. stop running. stop crying. stop laughing. stop shouting. කෑ ගහන එක නවත්තන්න. ඒ වගේ ගොඩාක් මේක හදාගන්න පුළුවන්. කියන්නේ මේකේ තියෙන්නේ ක්‍රියාපදයකට පිටුපස්සේ ක්‍රියාපදයක් එනවා. verb එකකට පිටිපස්සේ තවත් verb එකක් එනවා. මම ඒක තියන්න ing කරලා තියන්න. එතකොට මෙන්න මේ රටාව ඔටෝම ක්‍රියේට් වෙනවා. right. හරි දේසි ඉංග්‍රීසි.